ඔයාලා දැක්කද ඉරානයෙන් ගහනවා ඊශ්‍රායලට හයිපර්සොනික් බැලිස්ටික් මිසයිල්. ඒවා ශබ්දයේ වේගය වගේ 20 ගුණයක් වේගවත්. හිතන්න ශබ්දයේ වේගය වගේ 20 ගුණයක් කියන්නේ කීයක්? ඒ කියන්නේ තප්පරයට මීටර 6800ක්. තප්පරයට කිලෝමීටර 6කට වඩා වැඩි. ඒ කියන්නේ තප්පරයකට කිලෝමීටර 6කට වඩා වේගෙන් මේ මිසයිල් යනවා. ඔයාලා දන්නවා මේ ළඟදී ඉරානයෙන් ඊශ්‍රායලට ඩ්‍රෝන් තාක්ෂණයෙන් ප්‍රහාර ගන්නවත් දියත් කළා. ඒවා ඉරානයේ ඉඳලා ඊශ්‍රායලට එන්න පැය 9ක් වගේ ගියේ. ඉතින් ඉරානයෙන් ඒ මිසයිල් දියත් කරපු ගමන්ම ඊශ්‍රායල් දන්නවා දැන් ගහන්න යන්නේ කියලා. ඉතින් ඒ හයිපර්සොනික් මිසයිල් අන්තර්ජාතික අභ්‍යවකාශයට අයත් වෙන කොටසකට ඉහළට, ඒ කියන්නේ පෘථිවි කක්ෂයේ ඉඳලා කිලෝමීටර් 400ක් විතර උඩට ගිහිල්ලා ලොකු ගුරුත්ව තොරණයක් යටතේ ප්‍රක්ෂිප්තයක් ආකාරයෙන් ටාගට් එකට වැටෙනවා. මේ හයිපර්සොනික් බැලිස්ටික් මිසයිල් ඉරානයෙන් ගහද්දි ඒවා ඊශ්‍රායලට එන්න ගියේ මිනිත්තු 12යි. ඉතින් ඊශ්‍රායලට සූදානම් වෙන්නත් වෙලාවක් නැහැ.